1968දී රිලීස් වුණු 2001 ස්පේස් ඔඩිසි චිත්‍රපටය මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් විසින් අධ්‍යක්ෂණය කරපු ඉතා විශිෂ්ටතම චිත්‍රපටය විදිහටත් එතෙක් මෙතෙක් ලෝක සිනමාවේ බිහිවුණු ඉතා දැවැන්තම උරුමයක් විදිහටත් හඳුනා ගන්න පුළුවන් මානව පරිණාමය, කෘත්‍රිම බුද්ධිය සහ මානව වර්ගයාගේ ප්‍රගතිය කෙරෙහි පිටසක්වල බලපෑම කියන ගැඹුරු තේමාවන් ගවේෂණය කරමින් ඉතා විශිෂ්ට පන්තියේ කතාවක් ගොඩනගන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. ඉතින් සිනමා ඉතිහාසයේ වඩා ශ්‍රේෂ්ඨතම සහ වඩාත් බලගතුම අධ්‍යක්ෂකවරයෙක් විදිහට මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මෙතරම් කැපී පෙනෙන අද්විතීය නිර්මාණයක් බිහි කිරීමට යොදාගත් ශිල්පකම් පිළිබඳ වඩාත් ගැඹුරු විශ්ලේෂණයක් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. සමස්ත කතා වස්තුවටම හෝ එම කතාවේන චරිතවලට හෝ එම කතාවේන සිදුවීම් වලට පැහැදිලි පිළිතුරක් ලබා නොදී ප්‍රේක්ෂකයාට එම චරිත පිළිබඳව හෝ එම සිදුවීම් පිළිබඳව විවෘත අර්ථ නිරූපණයක් කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබා දෙමින් කතන්දර කීමේ ශිල්පකමයට තමයි ඇම්බිගියස් නැරේටිව් එකක් නැත්නම් අපැහැදිලි ආඛ්‍යානයක් කියලා කියන්නේ. ඒ වගේම මේ ශිල්පකමය ඕපන් එන්ඩඩ් නැරේටිව් එකට නැත්නම් විවෘත අවසානය කියන ශිල්පකමයට සමානකමක් තිබුණත් ඇම්බිගියස් නැරේටිව් එකේදී කතාව අවසානයේදී ප්‍රේක්ෂකයාට ලබා දෙන අවිනිශ්චිතභාවයට අමතරව සමස්ත කතාවේන එක් එක් චරිතවලට සහ එක් එක් සිදුවීම් වලට ලබා දෙන අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන්ුත් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කියන්නේ ඇම්බිගියස් නැරේටිව් එකකින් නැත්නම් අපැහැදිලි ආඛ්‍යානයකින් කතන්දර ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් 2001 ස්පේස් ඔඩිසි ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්පක්‍රමය භාවිතා කරපු අවස්ථා ගැන කතා කරනවා නම් අංක එක තමයි ද මොනොලිත් නැත්නම් අද්භූත මොනොලිත් එක. 2001 ස්පේස් ඔඩිසි ෆිල්ම් එකේ අවස්ථා කිහිපයකදී අපට දකින්න ලැබෙන වඩාත් අවිනිශ්චිත සහ වඩාත් අද්භූත සංකේතයක් විදිහට මේ මොනොලිත් එක හඳුනා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ මොනොලිත් එකේ බලපෑම මොන වගේද කියලා අපට පැහැදිලි වුණත් ඒ කියන්නේ මේ මොනොලිත් එක මානව පරිණාමය සඳහා උපකාර වන උත්ප්‍රේරකයක් නැත්නම් බලවේගයක් කියලා අපට පැහැදිලි වුණත් මේ මොනොලිත් එක කොහෙන්ද ආවේ කවුද එව්වේ සහ ඇත්තටම මේක එවපු අයගේ අරමුණ මොකක්ද කියන එක හෙළි නොකර මේ ප්‍රශ්න වලට පිළිතුරු ප්‍රේක්ෂකයාට විවෘතව තබන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කටයුතු කළා තියෙනවා. ඉතින් මේ හේතුව නිසාම විවිධ ප්‍රේක්ෂකයන් සහ විවිධ විචාරකයන් මේ පිටසක්වල ජීවීන් විසින් එවන ලද ඔවුන්ගේ බුද්ධියේ සංකේතයක් විදිහට මේ මොනොලිත් එක අර්ථ නිරූපණය කරගෙන තියෙනවා. ඒ වගේම මේ හරහා පිටසක්වල ජීවීන්ගේ අරමුණ විදිහට මානව පරිණාමයේ එක් එක් වැදගත් අධීරයන් පෙන්වමින් ඒ දෙසට මානව ශිෂ්ටාචාරය යොමු කිරීම බවත් විවිධ ප්‍රේක්ෂකයන් වගේම විවිධ විචාරකයන් අර්ථ නිරූපණය කරලා තියෙනවා. අංක දෙක තමයි HAL 9000 malfunction නැත්නම් HAL 9000 පරිගණකයේ අක්‍රියතාවය. කතාව ඉස්සරහට බලන් යද්දී අපට ආපු තවත් ප්‍රශ්නයක් තමයි HAL 9000 කියන නවීන පරිගණකයේ අක්‍රියතාවය. ඉතින් මේ malfunction එක කතාවේ වඩාත්ම කුතුහලය දනවන සහ විවාදයට ලකුණු අංගයක් බවට පත් වුණේ මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කලින් වගේම මේකට ඇම්බිගියස් නැරේටිව් එකක් නැත්නම් අපැහැදිලි ආඛ්‍යානයක් ලබා දීපු නිසා කියලා මම හිතනවා. මොකද මේ HAL 9000 පරිගණකය මුලදී දෝෂ රහිතව ක්‍රියාත්මක වෙලා හදිසියෙම වැරදි තීරණ අරගැනීමටත් සමහර දේවල් ව්‍යාජ ලෙස වාර්තා කිරීමටත් පටන්ගෙන අවසානයේදී මේ ආභ්‍යාකාශ යානයේ අනදෙන නිලධාරියා විදිහට සේවය කරන ඩොක්ටර් ඩේව් බෝමන්ගේ නියෝජිතයා වන ඩොක්ටර් ෆ්‍රැන්ක් පූල්ලා වගේම බ්‍රහස්පති දක්වා යන මේ ගමනේදී දැනටමත් ගැඹුරු නින්දක සිටින අනෙක් ආචාර්යවරුන් තුන්දෙනාවත් මරා දැමීමට මේ පරිගණකය කටයුතු කරනවා. ඉතින් මේ පරිවර්තනය නැත්තම් මේ නපුරු චේතනාවන් දිහා බලද්දී මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ප්‍රේක්ෂකයාට නිශ්චිත පිළිතුරක් ලබා දීමට නැත්තම් මේ අක්‍රියතාවයට හේතුව පරිගණකය තුළ සිදුවුණු මොකක් හරි දෝෂයක් නිසාද නැත්තම් කවුරු හරි විසින් මේ පරිගණකය අනවසර පාලනයකට නතු කරගෙනද නැත්තම් ඩොක්ටර් ඩේව් බෝමන්ගෙන් සහ ඩොක්ටර් ෆ්‍රැන්ක් පූල්ගෙන් තමන්ට ඉදිරියේදී එන තර්ජනයක් කල්තියක් දැනගැනීම නිසා ඒ වෙනුවෙන් සිදු කරපු සොයන්න ආරක්ෂාවක්ද නැත්තම් රජය විසින් ෂටලය තුල දැනටම සිටින සියලුම ගගනගාමී ආචාර්යවරුන්ව ෂටලෙන් ඉවත් කිරීමට HAL 9000 පරිගණකයට ලබා දීපු නියෝගයක් නිසාද කියන ප්‍රශ්න වලට අපට පැහැදිලි පිළිතුරක් ලබා නොදී ඒවා විවෘතව තබා ප්‍රශ්න කරන්න අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාට ඉඩ ලබා දීලා තියෙනවා. අංක 3 තමයි The Stargate Sequence නැත්නම් තරුදොරටු අනුපිළිවෙල.
කතාව අවසානයට එද්දි බ්‍රහස්පති අසල තියෙන මොනොලිත් එක සහ ඒ මොනොලිත් එක අසලින් ගමන් කරන ඩොක්ටර් ඩේව් බෝමන් සිටින යානය අපට දකින්න ලැබෙනවා. ඒත් එක්කම ඩොක්ටර් ඩේව් බෝමන් සිටින මේ යානය එකවරම කැරකෙන ආලෝක වර්ණමාලාවක් සහිත උමකකට නැත්නම් ස්ටාර්ගේට් සීක්වන්ස් එකකට ඇද වැටෙන ආකාරයත් අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ එකවරම ඩොක්ටර් ඩේව් බෝමන්ට මුහුණ දීමට සිදුවන සිදුවීම් සම්බන්ධයෙන්ුත් කිසිම විස්තර කිරීමක් හෝ නිශ්චිත අර්ථකථනයක් ලබා නොදීමට මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අනිශ්චිතභාවයත් එක්කම විවිධ ප්‍රේක්ෂකින් වගේම විවිධ විචාරකයන් විවෘත අදහස් කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් මේ ස්ටාර්ගේට් සීක්වන්ස් එක හරහා අධ්‍යක්ෂකවරයා පෙන්වන්න උත්සාහ කරේ මානව වර්ගයාගේ තවත් එක් පිම්මක් කියන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේ මාර්ගයේ පිටසක්වල ශිෂ්ටාචාරයක් විසින් නිර්මාණය කරන ලද ප්‍රවාහන පද්ධතියක් කියන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේ ඩොක්ටර් ඩේව් බෝමන් නොදන්නා මානයන් හරහා යන ගමන් කිරීමක් කියලා අදහස් දක්වන පිරිසකුත් අපට අහන්න දකින්න ලැබෙනවා. අංක 4 තමයි ද ස්ටාර් චයිල්ඩ් නැත්නම් තරු ළමයා. ස්ටාර් ගේට් එක හරහා ඩොක්ටර් ඩේව් බෝමන් ගියපු ඒ ගමනින් පසු ඩොක්ටර් ඩේව් බෝමන් අద్භූත කාමරයකට තමයි වැටෙන්නේ. ඉතින් මේ කාමරය තුල ඉක්මනින්ම වයසට ගොස් මිය යන ඩොක්ටර් ඩේව් බෝමන්ව නැවතත් අලුත ඉපදුණු කුඩා දරුවෙකුගේ ස්වරූපයෙන් අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ සිදුවීමේදී අපට දකින්න ලැබෙන මේ අద్භූත කාමරය මොකක්ද? ඇයි ඩොක්ටර් ඩේව් බෝමන් මේ කාමරය තුල ඉක්මනින්ම වයසට යන්නේ? ඒත් එක්කම නැවත ඉපදෙන මේ විශාල කලලයක් තුල සිටින දරුවා හරහා සංකේතවත් කරන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් කිසිම පිළිතුරක් ලබා නොදී ඕපන් එන්ඩඩ් නැරේටිව් එකකින් නැත්තම් විවෘත අවසානයකින් කතාව අවසන් කරන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කටයුතු කරලා තියෙනවා. ඉතින් අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වුණු විදිහටම අපි විවෘතව මේ දිහා බැලුවොත් මුලින්ම අපට මේ විවිධ ගෘහ භාණ්ඩ සහිත අద్භූත කාමරයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ කාමරයේ පිටසක්වල ජීවීන් විසින් මානව සෞන්දර්යයට ගැලපෙන ආකාරයට නැත්තම් ඩොක්ටර් ඩේව් බෝමන්ට හුරු පුරුදු ආකාරයට නිර්මාණය කරපු අධ්‍යතාර්ථවාදී පරිසරයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කතාව ආරම්භයේදී අපට දකින්න ලැබුණු මානව පරිණාමයට පෙර ජීවත් වුණු වානරයන්ගේ ගල් ගුහාවලට මේ කාමරය සමාන කරලා ඊළඟ පරිණාමීය වෙනස පෙන්වීමට පෙර රූපකයක් විදිහට මේ නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඊළඟට ඩොක්ටර් ඩේව් බෝමන් මේ කාමරය තුල ඉක්මනින්ම වයසට යන හේතුව සහ නැවත කුඩා දරුවෙකු විදිහට කලලයක් තුල ඉපදීම ගැන කතා කරනවා නම් ඩොක්ටර් ඩේව් බෝමන්ගේ මානව අනන්‍යතාවය නැත්තම් ජීව විද්‍යාත්මක අනන්‍යතාවය කෙමෙන් කෙමෙන් මැකී යාම තමයි මෙතනදී වයසට යාමෙන් පෙන්눔 කරන්නේ. ඒ වගේම ඩොක්ටර් ඩේව් බෝමන්ගේ මරණයෙන් පසු ඉපදෙන කුඩා දරුවෙකු සිටින කලලය හරහා ඊළඟ අධීරයේ ජීව විද්‍යාත්මක ජීවීන්ගෙන් ඔබට ගිය පරිණාමීය වෙනසක් විදිහට අපට උපකල්පනය කරන්න පුළුවන්. අවසානයේ අපට දකින්න ලැබෙන මේ විශාල කාලය තුල සිටින කුඩා දරුවාව පෘථුවිය විශාලත්වයට සමාන කර පෙන්වීම හරහා මනුෂ්‍යත්වයේ ඊළඟ පරිණාමීය පියවරේ බලගතු සහ සිතුවිලි අවසන සංකේතයක් විදිහටත් නැත්නම් ජීව විද්‍යාත්මක ජීවීන්ගෙන් ඔබට නව පැවැත්මක් කරා ගමන් කරන මනුෂ්‍යත්වයේ අතික්‍රමණය නියෝජනය කරන සංකේතයක් විදිහටත් අපිට මේ කලලයක සිටින දරුවාව හඳුනා ගන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම තිර රචනය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. කතාවට චිත්තවේගීය සහ මනෝවිද්‍යාත්මක ගැඹුරක් ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. සියල්ල පැහැදිලිව හෙළි කරන සාම්ප්‍රදායික සිනමා ආකෘතියෙන් ඔබට පුරෝකථනයන්ගෙන් පිරුණු නැවුම් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. කතාව නැවත නැරඹීමට ප්‍රේක්ෂකයව දිරිමත් කිරීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. දිගුකාලීන ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම ප්‍රේක්ෂක සහභාගීත්වය නොවඩුව කතාවට ලබා ගැනීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. සංවාද හරහා කතාව පැහැදිලි කරනවා වෙනුවට දෘශ්‍ය රූප ක්‍රියාවන් සහ උපපෙළවල් හරහා කතාවේ එන චරිත සතු හැඟීම් සහ කතාවේ එන තේමාවන් සංවර්ධනය කරමින් කතාව පැවසීමේ ශිල්ප ක්‍රමයට තමයි show don't tell කියලා කියන්නේ. ඒ වගේම මේ ශිල්ප ක්‍රමය visual story telling නැත්නම් දෘශ්‍ය කතන්දර කීමේ ශිල්ප ක්‍රමයේම කොටසක් වුණත් show don't tell කියන ශිල්ප ක්‍රමයේදී සිනමටෝග්‍රැෆර් වලට හෝ ප්‍රොඩක්ෂන් ඩිසයින් වලට හෝ එඩිටින් වලට වැඩිපුර අවධානය යොමු නොකර චරිත සතු මුහුණ ඉරියව්වන් වලට සහ ශරීර භාෂාවන් වලට වගේම සංකේතාත්මක රූප වලට වැඩි අවධානයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ශිල්ප ක්‍රමය අපි පළවෙනියට කතා කරපු ambiguous narrative කියන ශිල්ප ක්‍රමයට වඩා තරමක් දුරට තේරුම් ගැනීමට පහසු ශිල්ප ක්‍රමයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ශිල්ප ක්‍රමය තේරුම් ගන්න පහසු වෙන්න පොඩි උදාහරණයක් මම කියන්නම්. ජෝන් කියන තරුණ පිරිමි ළමයෙක්ට
කොහොම හරි හදිසි හෘදාබාධයකින් ජෝන්ගේ මව මිය යනවා. මේ මරණය සිදු වී දින කිහිපයකට පසු ජෝන් තමන්ගේ කාමරය තුල තම මව සමග ඉන්න පින්තූරයක් ඔහුගේ වෙවුලන අත් දෙකටගෙන කඳුළු පිරි මුහුණින් ඒ දෙස බලාගෙන ඉන්නවා. ඉතින් මේ උදාහරණයේදී මම කිසිම දෙබසක් භාවිතා කරන්නේ නැතුව ජෝන්ගේ මුහුණේ ඉරියව්වන් වලට සහ ශරීර භාෂාවන් වලට වගේම සංකේතාත්මක රූපයක් විදිහට මව සමග ඉන්න පින්තූරය යොදාගෙන ජෝන්ගේ අභ්‍යන්තර කම්පනය පිටතට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක තමයි සරලවම show don't tell කියන ශිල්පගමේදී සිද්ධ වෙන්නේ. ඉතින් 2001 A Space Odyssey ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්පගමය භාවිතා කරපු අවස්ථාවක් ගැන කතා කරනවා නම් ඒක තමයි The Dawn of Man නැත්නම් මිනිසාගේ ආරම්භය. ෆිල්ම් එකේ ආරම්භක විනාඩි 20 පුරාවටම කිසිම දෙබස් සංවාදයක් හෝ හඬපටයක් අපට ඇහෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට ඇහෙන්න දකින්න ලැබෙන්නේ ඇම්බියන්ට් සවුන්ඩ් නැත්නම් ස්වාභාවික ශබ්දයන් කිහිපයකුත්, වානරයන් පිරිසකගේ අමුතු හැසිරීම් රටා කිහිපයකුත්, අපැහැදිලි ශබ්දයන් සමග පෙරනොදුටු අద్භූත සංකේතාත්මක වස්තුවකුත් පමණයි. ඉතින් මේ ස්වාභාවික ශබ්දයන් හරහත් වානරයන්ගේ හැසිරීම් හරහත් මේ පෙන්වන සංකේතාත්මක උපපෙළ හරහත් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් වචනයෙන් ප්‍රකාශ නොකරන ප්‍රබල පණිවිඩයක් ප්‍රේක්ෂකයා වෙතට sannivedanaya කරන්න සමත් වෙලා තියෙනවා. ඒක තමයි මේ සම්පූර්ණ විනාඩි 20ක කාලය දිහා හොඳින් බැලුවොත් කිසිම දෙබසකින් තොරව කටුක පරිසරයක ජීවත් වීමට අරගල කරන මානවයාගේ සිට අద్භූත බලයක් ඇති මේ මොනොලිත් එක තුළින් ඉක්මනින්ම පරිණාමය වීමට පටන් ගන්නා මානවයා දක්වා සියුම්ම පෙන්වලා දෙන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික්ට පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම චිත්‍රපට තිර රචනය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්පකමේ හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. ගැඹුරු අර්ථයන් සහ සංකීර්ණ චරිත කතාව තුළ සංවර්ධනය කිරීමට මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. චරිත අභ්‍යන්තරයේ ගැඹුරින් හෙළි කිරීමට මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. වඩාත් ගිලියන අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමට මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. සැකය ආතතිය වඩාත් පළදායී ලෙස ගොඩනැංවීමටත් මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. ෂණික අදහසක් ලබා දෙන දෘශ්‍ය රූප පිටුපසින් නරඹන්නාට සැඟවුණු තේමා, සැඟවුණු හැඟීම්, සැඟවුණු අදහස් ප්‍රකාශ කිරීමේ ශිල්පකමයට තමයි ඉමේජරි සබ්ටෙක්ස්ට් එකක් නැත්නම් රූපවල උපපෙළක් කියලා කියන්නේ. ඉතින් 2001 A Space Odyssey ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්පකමය භාවිතා කරපු අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ වගේම ප්‍රධානතම අවස්ථා දෙකක් මම පළවෙනි ශිල්පකමේදීත් කතා කරා. ඒ එක අවස්ථාවක් තමයි ෆිල්ම් එකේ අවස්ථා කිහිපයකදී අපට දකින්න ලැබුණු අద్භූත මොනොලිත් එක. අනිත් අවස්ථාව තමයි විශාල කරලයක සිටින ලදරු දරුවාගේ රූපය. ඉතින් මේ අවස්ථා දෙකේදීම අපට මතු පිටින් නොපෙනෙන උපපෙළවල් නැත්තම් සැඟවුණු යටි අර්ථයන් මොකක්ද කියන එක ගැන මම පළවෙනි ශිල්පකමේදී පැහැදිලි කරපු නිසා ආයෙ මේක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වුණත් මේ ෆිල්ම් එකේදී අපට තවත් ඉමේජරි සබ්ටෙක්ස්ට් කිහිපයක් නැත්තම් රූපවල උපපෙළවල් කිහිපයක් දකින්න ලැබෙනවා. ඒව ගැන පොඩි අදහසක් දෙනවා නම් අංක 1 තමයි Leap in Evolution නැත්තම් පරිණාමයේ පිම්ම. ෆිල්ම් එක ආරම්භ වී විනාඩි 20කට පසු වානරයෙක් විසින් අස්ථි කැබැල්ලක් උඩ දමන ආකාරයත් එම අස්ථි කැබැල්ල එකවරම මැච් කට් එකක් කරහා අභ්‍යාකාශ ෂටලයකට මාරු වන ආකාරයත් අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ පාවෙන අස්ථි කැබැල්ලත් පාවෙන අභ්‍යාකාශ ෂටලයත් කියන මේ දෙකම සම්බන්ධ කරමින් සිදු කරපු මැච් කට් එක එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසයේ දැවැන්තම රූපමය උපපෙළක් විදිහටත් දැවැන්තම මැච් කට් එකක් විදිහටත් අවිවාදයෙන් යුතුව පිළිගන්න පුළුවන්. මොකද කිසිදු සංවාදයකින් තොරව පෙන්වන මේ රූපමය උපපෙළ හරහා මතු පිටට නොපෙනෙන වසර මිලියන ගණනක් ඉපැරණි මානව ශිෂ්ටාචාරයේ පරිණාමීය වෙනස තප්පර කිහිපයකින් ප්‍රේක්ෂකයාට පෙන්වන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ඉමේජරි සබ්ටෙක්ස්ට් එක තවදුරටත් ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා නම් මේ අස්ථි කැබැල්ල හරහා මානව වර්ගයාගේ පළමු ආයුධය නැත්නම් මානව වර්ගයාගේ පළමු තාක්ෂණික මෙවලම පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා වගේම මේ අභ්‍යාකාශ ෂටලය හරහා අස්ථි කැබැල්ලෙන් ආරම්භ වුණු මානව වර්ගයාගේ බුද්ධියේ උදාව ප්‍රාථමික මෙවලමේ සිට නූතන තාක්ෂණික දියුණුවේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන අභ්‍යාකාශ තාක්ෂණය දක්වා පරිණාමය වුණු බව ගැඹුරින් පෙන්වන්න මේ කීර්තිමත් අධ්‍යක්ෂකවරයා වන මිස්ටර් ස්ටැන්ලි කුබ්රික්ට ඉතා විශිෂ්ට ලෙස පුළුවන් වෙලා තියෙනවා. අංක 2 තමයි මයිකල් ඇන්ජලෝස් ක්‍රියේෂන් of ආදම් නැත්නම් මයිකල් ඇන්ජලෝගේ ආදම් චිත්‍රය.
ෆිල්ම් එකේ අවසාන මොහොතේදී අපට කැමරා ඇන්ගල් කිහිපයක් කරහා වයසට ගියපු ඩොක්ටර් ඩේව් බෝමන් විසින් තමා ඉදිරියෙන් නැති මොනොලිත් එක දෙසට තම අත දිගු කරන ආකාරයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ දර්ශනය බැලූ බැලමටම ලෝක ප්‍රසිද්ධ ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙක් වන මිස්ටර් මයිකල් ඇන්ජලෝ විසින් වර්ෂ 1508 1512 කියන කාල පරාසය තුල අඳින ලද ආදම්ගේ බිතුසිතුවමට සමානකමක් ගත්ත ඉමේජරි සබ්ටෙක්ස් එකක් නැත්තම් ගැඹුරු රූපමය උපපැලක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මොකද මිස්ටර් මයිකල් ඇන්ජලෝ විසින් අඳින ලද ආදම්ගේ චිත්‍රයෙන් දකින්න ලැබෙන ගැඹුරු අදහස් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ දර්ශනය තුලින් ගැඹුරින් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ පහසුවට චිත්‍රය සහ කතාව වෙන දර්ශනය වෙන වෙනම අරගෙන මම පැහැදිලි කරන්නම්. මුලින්ම මේ ආදම්ගේ චිත්‍රයට අනුව දෙවියන් වහන්සේ විසින් පළමු මිනිසා වන ආදම්ට ජීවය ලබා දීම තමයි මේ චිත්‍රයෙන් පෙන්වුම් කරලා තියෙන්නේ. ඒතකොට කතාව වෙන දර්ශනයට අනුව දෙවියන් වහන්සේව මොනොලිත් එකට සමාන කරලා ආදම්ව ඩොක්ටර් ඩේව් බෝමන්ට සමාන කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඩොක්ටර් ඩේව් බෝමන්ට ඊළඟ පරිණාමීය වෙනස ලබා දීමට මොනොලිත් එක මේ වෙලාවේදී රූපකයක් විදිහට කටයුතු කරලා තියෙනවා. මේ චිත්‍රයට අනුව අනෙක් කාරණේ තමයි ආදම් සැහැල්ලු ඉරියව්වකින් හිටියත් දෙවියන් වහන්සේගේ දිව්‍යමය ශක්තිය බලාපොරොත්තුෙන් සිටින බවක් ඔහුගේ අත දෙවියන් වහන්සේ වෙතට යොමු කිරීම හරහා පෙන්වුම් කරලා තියෙනවා. ඒතකොට කතාව වෙන දර්ශනයට අනුව ඩොක්ටර් ඩේව් බෝමන් මේ අවස්ථාවේදී සැහැල්ලු ඉරියව්වෙන් ඇඳක් මත වැතිරී සිටියත් ඔහුටත් මේ ඊළඟ පරිණාමීය වෙනස ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය ඩොක්ටර් ඩේව් බෝමන් මොනොලිත් එක දෙසට අත දිගු කිරීම තුලින් පෙන්වුම් කරලා තියෙනවා. අන්තිම කාරණය විදිහට මිස්ටර් මයිකල් ඇන්ජලෝ විසින් අඳපු ආදම්ගේ චිත්‍රය අපට දෙවියන් වහන්සේගේ සහ ආදම්ගේ ඇඟිලි අතර කුඩා පරතරයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ පරතරය තුළින් දෙවියන් වහන්සේගේ දිව්‍යමය ශක්තිය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට මිනිසෙකුට ඇති නොහැකියාව පෙන්වුම් කරලා තියෙනවා. ඒතකොට කතාව වෙන දර්ශනයට අනුව ඩොක්ටර් ඩේව් බෝමන් සහ මොනොලිත් එක අතර ඇති පරතරය තුළින්ද විශ්වයේ ඇති සම්පූර්ණ දැනුම මුළුමුලින්ම ග්‍රහණය කර ගැනීමට හෝ ඒවා පාලනය කිරීමට මිනිසෙකුට ඇති නොහැකියාව පෙන්වුම් කරලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම තිර රචනය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. කතාවේ සිදුවීම් වලට වඩාත් ගැඹුරු අර්ථයන් ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. සංවාද වලින් තොර අද්විතීය සිනමා හඬක් කතාවට ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. වඩාත් බුද්ධිමත් උත්තේජනයක් ප්‍රේක්ෂකයාට ලබා දීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ආලෝකයට එදිරිව අන්ධකාරය හෝ විචිත්‍රවත් වර්ණවලට එදිරිව ඒක වර්ණ හෝ විශාල මූලද්‍රව්‍ය වලට එදිරිව කුඩා මූලද්‍රව්‍ය වැනි ප්‍රතිවිරුද්ධ දෘශ්‍යාංගවල අසමානතාවයන් හිතාමතාම රාමුව තුළ ඉස්මතු කිරීමේ ශිල්ප ක්‍රමයට තමයි විෂුවල් කන්ට්‍රාස්ට් නැත්නම් දෘශ්‍ය පරස්පරතාවය කියලා කියන්නේ. ඉතින් 2001 A Space Odyssey ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්ප ක්‍රමය භාවිත කරපු අවස්ථා ගැන කතා කරනවා නම් අංක එක තමයි The Dawn of Man vs Space Exploration නැත්නම් මිනිසාගේ ආරම්භයට එදිරිව අභ්‍යාකාශ ගවේෂණය. ප්‍රාග් ඓතිහාසික යුගයේ හිටපු මානවයාගේ මුල් අවධියේ සිට අභ්‍යාකාශ මෙහෙයුම් වල නිරත වන බුද්ධිමත් මිනිසා දක්වා සිදුවුණු පරිණාමීය වෙනස නැත්නම් පරස්පරතාවය ගැඹුරින් ප්‍රේක්ෂකයාට පෙන්වන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් දෘශ්‍යාංග භාවිත කරලා තියෙනවා. මොකද අධ්‍යක්ෂකවරයා හිරුවෙලියෙන් දැවී ගිය නිසරු භූමියක පැවැත්ම සඳහා අරගල කරන වානරයන් සහ ඔවුන් සිටින ගල්ගුව හරහා මානව ශිෂ්ටාචාරයේ ආරම්භය දෘශ්‍යමාන කිරීමටත් දියුණු තාක්ෂණික අභ්‍යාකාශ යානා සහ කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද පරිගණක හරහා මිනිස් පරිණාමයේ විහිදී ගිය පරාසය නැත්නම් ප්‍රාථමික ජීවීන්ගේ සිට අභ්‍යාකාශ සංචාරකයන් දක්වා මානව වර්ගයා කර දැවැන්ත ගමන දෘශ්‍යමාන කිරීමටත් ඔහු සමත් වෙලා තියෙනවා. අංක දෙක තමයි ඉන්ටීරියර් vs එක්ස්ටීරියර් නැත්නම් අභ්‍යන්තරයට එදිරිව බාහිර. අභ්‍යාකාශ යානයේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය දිහා හොඳින් බැලුවොත් සම්පූර්ණයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් අපට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ යානයේ ඇතුළත පරිසරය බොහෝ විට සුදු සහ අලු වර්ණ භාවිතා කරමින් මිනිස් පාලනය යටතේ ඇති පරිසරයක් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා වගේම යානයෙන් පිට පරිසරය ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව යන ඝන අන්ධකාරයෙන් වටවුණු භයානක හිස් බවක් හිතාමතාම දෘශ්‍යමාන කිරීමටත් අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. ප්‍රේක්ෂකයාගේ අවධානය දර්ශනයේ නිශ්චිත අංග වෙත යොමු කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්. කතාවේ මනෝමය වායුගෝලය සහ තේමාව වැඩි දියුණු කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිත කරන්න පුළුවන්.
චරිත අභ්‍යන්තරයේ ඇති සිතුවිලි බාහිරින් දෘශ්‍යමාන කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතාවේ ඇති සැඟවුණු අර්ථ සහ සැඟවුණු ස්තර සියුම්ව හෙළි කිරීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කැමරා රාමුවේ ඇති සියලුම සමාන්තර රේඛා රූගත කරන රූපයේ මැද පිහිටා ඇති තනි අතුරුදහන් වන ලක්ෂයක් දෙසට අபிසාරී වන නැත්නම් ඇදී යන ඡායාරූප කරන ශිල්ප ක්‍රමයට තමයි 1 point perspective නැත්නම් ඒකලක්ෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ. ඉතින් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික්ගේ චිත්‍රපට රැසකම අපට නොඅඩුව දැකිය හැකි ඔහුගේ ශෛලීය තේරීම් වලින් එකක් විදිහට 1 point perspective ශිල්ප ක්‍රමය හඳුනා ගන්න පුළුවන්. ඉතින් 2001 A Space Odyssey ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරපු අවස්ථා ගැන කතා කරනවා නම් අංක එක තමයි landing at Clavius base නැත්නම් Clavius කඳවුරට ගොඩ බැස්සීම. මේ දර්ශනයේදී ඒරිස් 1B අභ්‍යාකාශ යානය ක්ලැවියස් කඳවුරට ගොඩ බස්සන ආකාරය අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ඒකලක්ෂ දෘෂ්ටි කෝණය වඩාත් විශිෂ්ට ලෙස භාවිතා කරමින් ප්‍රේක්ෂක අවධානය සම්පූර්ණයෙන්ම මේ ගොඩ බෑමට සූදානම් වන අභ්‍යාකාශ යානයට සහ එම යානය ගොඩ බාන මේ ඍජු මාර්ගය දෙසට කේන්ද්‍රගත කරන්න සමත් වෙලා තියෙනවා. අංක 2 තමයි The Monolith on the Moon නැත්නම් සඳ මත පිහිටා ඇති මොනොලිත් එක. වයිඩ් ෂොට් එකක් නැත්නම් පුළුල් රූගත කිරීමක් හරහා සඳ මත පිහිටා ඇති මොනොලිත් එකක් අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ මොනොලිත් එක දෙසට සම්පූර්ණ ප්‍රේක්ෂක අවධානය රඳවා තබා ගැනීම සඳහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් විසින් ඒකලක්ෂ දෘෂ්ටි කෝණයක් මේ අවස්ථාවේදීත් ඉතා විශිෂ්ට ලෙස භාවිතා කරලා තියෙනවා. අංක 3 තමයි Inside the Discovery 1 Spacecraft නැත්නම් Discovery 1 අභ්‍යාකාශ යානයේ අභ්‍යන්තරය. මේ අභ්‍යාකාශ යානය තුළ අවස්ථා කිහිපයකදී අපට තනි ලක්ෂයක් දෙසට අபிසාරී වන ආකාරයට නිර්මාණය කර ඇති කොරිඩෝවන් කිහිපයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික්ට ප්‍රේක්ෂකයන්ගේ අවධානය කොරිඩෝවේ මධ්‍ය ලක්ෂ්‍ය වෙතට යොමු කර තබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අංක 4 තමයි The Stargate Sequence නැත්නම් තරුදොරටු අනුපිළිවෙල. ඩොක්ටර් ඩේව් බෝමන් මේ තරුදොරටුව හරහා ගමන් කරන අවස්ථාවේදී 1 point perspective ටෙක්නික් එක නැත්නම් ඒකලක්ෂ දෘෂ්ටි කෝණය භාවිතා කරමින් ස්පේස් ඔඩිසි කියන මේ වික්‍රමාන්විත ගමනේ ඇති ගැඹුර සහ විශාලත්වය පිළිබඳ අතිමහත් හැඟීමක් ප්‍රේක්ෂකයා තුළ ගොඩනගන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. අංක 5 තමයි Emphasis of Isolation නැත්නම් හුදෙකලාව පිළිබඳ අවධාරණය. වයසට ගිය ඩොක්ටර් ඩේව් බෝමන් සිටින මේ දර්ශනයටත් ඉතා විශිෂ්ට අයුරින් 1 point perspective ටෙක්නික් එක භාවිතා කරලා තියෙනවා. මොකද මේ හරහා ඉතා සියුම්ම ඩොක්ටර් ඩේව් බෝමන්ගේ හුදෙකලාව ප්‍රේක්ෂකයාට නිරූපණය කිරීමට මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. රාමුව තුළ ඇති නිශ්චිත විෂයක් හෝ ක්‍රියාවක් වෙතට ප්‍රේක්ෂකයාගේ අවධානය කේන්ද්‍රගත කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතා වෙන චරිතයක් හෝ චරිත කිහිපයක් මුහුණ දෙන නොවැළැක්විය හැකි ඉරණමක් හෝ ළඟා විය නොහැකි ඉලක්කයක් පෙන්වීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. විමාන මතු පිටම් මත ත්‍රිමාන අවකාශයන් නිර්මාණය කිරීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. දීප්තිමත් ආලෝක ප්‍රභවයක් කරහා එන ආලෝකය, ඒ කියන්නේ සූර්යාගෙන් එන ආලෝකය, ගිනිදැල්ලකින් එන ආලෝකය, වාහනයක හෙඩ්ලයිට් එකකින් එන ආලෝකය, එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම ලයිට් එකක් හරහා එන දීප්තිමත් ආලෝකය කැමරා කාචයට කෙලින්ම ඇතුළු වී එම ආලෝකය අනුපරාවර්තනය වීම නිසා හෝ විහිදී යාම නිසා රූගත කරන දර්ශනය නැත්නම් රූපය මත ආලෝක ඉරි හෝ ආලෝක කව නිර්මාණය වීමේ ශිල්ප ක්‍රමයට තමයි ලෙන්ස් ෆ්ලේයර්ස් නැත්නම් කාච දැල්වීම කියලා කියන්නේ. ඉතින් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය කැමරා ශිල්පියෙක් වන මිස්ටර් ජෙෆ්රි අර්න්ස්වර්ත් සමග එකතු වී 2001 A Space Odyssey ෆිල්ම් එකට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරපු අවස්ථා ගැන කතා කරනවා නම් අංක 1 තමයි The Monolith on the Moon නැත්නම් සඳ මත පිහිටා ඇති මොනොලිත් එක. අභ්‍යාකාශ ගගනගාමීන් පිරිසක් සඳ මත පිට ඇති මේ මොනොලිත් එක ආසන්නයට යන අවස්ථාවේදී අපට මේ මොනොලිත් එක පිටුපසින් නැති දීප්තිමත් ආලෝක ධාරාව හරහා රාමුව මත ලෙන්ස් ෆ්ලේයර්ස් එකක් දකින්න ලැබෙනවා. ඉතින් මේ ලෙන්ස් ෆ්ලේයර්ස් එක හරහා මේ මොනොලිත් එක පෘථිවි ජීවීන්ට අයත් නොවන එකක් බව පෙන්වා එහි ඇති අద్භූත බව සහ බලගතු බව ගැඹුරින් නිරූපණය කරන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා.
අංක 2 තමයි traveling through space නැත්නම් අභ්‍යාකාශය හරහා ගමන් කිරීම. ඩිස්කවරි 1 අභ්‍යාකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නව තියෙන මේ අවස්ථාවේදීත් ඈතින් ඇදී එන හිරුවෙලිය කැමරා කාචයට වැදීම නිසා දර්ශනය මත ආලෝක ඉරි සහ ආලෝක කව නිර්මාණය වී ඇති ආකාරය අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ හරහා අභ්‍යාකාශයේ විශාලත්වය සහ හිස් බව කියන යථාර්ථවාදී හැඟීම් ප්‍රේක්ෂකයාට ලබා දීමට මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. රූගත කරන දර්ශනයේ යථාර්ථවාදී බවක් නැත්නම් ස්වාභාවික හැඟීමක් ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතාවේ එන සිහින හෝ පෙරමතකයන් ගැඹුරු මනෝභාවයකින් ඉදිරිපත් කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතාවෙන තීරණාත්මක අවස්ථා හෝ තීරණාත්මක සොයා ගැනීම් ගැඹුරින් හෙළිදරව් කිරීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. චලනය වන ස්ලිට් එකක් නැත්තම් චලනය වන තනිපටු තීරුවක් තුළට තෝරාගත් ඕනෑම රූපයක් ඇතුළත් කර එවැනි තීරු කිහිපයක් කරහා ක්‍රමක්‍රමයෙන් විකෘති වූ රූපමාලාවක් හෝ ඉරිසහිත රූපමාලාවක් නිර්මාණය කිරීමේ ශිල්පකමයට තමයි ස්ලිට් ස්කෑන් ෆොටෝග්‍රැෆි නැත්තම් ස්ලිට් ස්කෑන් ඡායාරූපකරණය කියලා කියන්නේ. කොහොම නමුත් මේ ශිල්පකමය තරමක් දුරට වචනානුසාරයෙන් පැහැදිලි කරන්න අපහසුයි. ඒ නිසා YouTube එකෙන්ම ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකකින් මේ ටෙක්නික් එකේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් 2001 ස්පේස් ඔඩිසි ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්පකමය භාවිතා කරපු අවස්ථාවක් ගැන කතා කරනවා නම් ඒක තමයි ද ස්ටාර්ගේට් සීක්වන්ස් නැත්තම් තරුදොරටු අනුපිළිවෙල. මම ආරම්භයේදීත් කතා කරා වගේ මේ දර්ශනයේදී ඩොක්ටර් ඩේව් බෝමන් සිටින යානය එකවරම කැරකෙන ආලෝක වර්ණමාලාවක් සහිත උමගකට නැත්තම් ස්ටාර්ගේට් සීක්වන්ස් එකකට ඇද වැටෙනවා. ඉතින් මේ අධ්‍යයථාර්ථවාදී වර්ණයන්ගෙන් සමන්විත අద్භූත ගමන විශිෂ්ට ලෙස නිරූපණය කිරීමට මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් විසින් ස්ලිට් ස්කෑන් ෆොටෝග්‍රැෆි ටෙක්නික් එක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම එකල VFX වලට තිබුණු සීමාවන් නැත්තම් දෘශ්‍ය ප්‍රයෝග වලට තිබුණු බාධාවන් ඉවත් කරන්න සමත් වුණු දැවැන්ත ශිල්ප ක්‍රමයක් විදිහටත් මේ ශිල්ප ක්‍රමය හඳුනා ගන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. අධ්‍යයථාර්ථවාදී රූප නිර්මාණය කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය දර්ශනවලට වඩාත් ගැඹුරු මනෝභාවයක් එකතු කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතාවේ එන විද්‍යා ප්‍රබන්ධ හෝ මනන් කල්පිත තේමාවන් තව තවත් සංකීර්ණ කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ව්‍යාකුලත්වය සහ විස්මය පිළිබඳ හැඟීම් ප්‍රේක්ෂකයා තුළ ගොඩනැංවීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. අඩු පිරිවැයකින් ඉහළ නිර්මාණාත්මක ප්‍රතිඵල ලබා ගැනීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ෆෝග්‍රවුන්ඩ් එකේ නැත්තම් පෙරබිමේ සිටින නළු නිළියන්ට හෝ වස්තුන් වලට ඉදිරියෙන් තබා ඇති පරාවර්තන තිරයක් මතට කලින් පටිගත කරන ලද රූප ප්‍රොජෙක්ටර් එකක් කරහා ප්‍රක්ෂේපණය කරමින් ෆෝග්‍රවුන්ඩ් එකට ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් ලබා දීමේ ශිල්ප ක්‍රමයට තමයි ෆ්‍රොන්ට් ප්‍රොජෙක්ෂන් ටෙක්නික් එක නැත්තම් ඉදිරිපස ප්‍රක්ෂේපණ තාක්ෂණය කියලා කියන්නේ. එවගේ මේ ශිල්ප ක්‍රමයේ ඇති ප්‍රධානතම දුර්වලකමක් විදිහට නළු නිළියන්ට සහ වස්තුන් වලට ලබා දී ඇති ආලෝකය ප්‍රක්ෂේපිත පසුබිමේ ඇති ආලෝකයට නොගැලපීම හඳුනා ගන්න පුළුවන්. ඉතින් 2001 ස්පේස් ඔඩිසි ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ඉතා සාර්ථකව මේ ශිල්ප ක්‍රමය භාවිතා කරපු අවස්ථාවක් ගැන කතා කරනවා නම් ඒක තමයි The Dawn of Man sequence නැත්තම් මිනිස් ආරම්භයේ අනුපිළිවෙල. ෆිල්ම් එකේ ආරම්භක දර්ශනයේදී අපට දකින්න ලැබෙන මේ වානරයන්ගේ භූමිකාව
ඒ හා සමාන ඇඳුම් පැළඳ සිටින නළුවන් විසින් රඟපෑවත් මේ සම්පූර්ණ දර්ශනයට යොදාගත්ත ප්‍රාක් ඓතිහාසික පෙනුමක් ඇති භූදර්ශනය විශාල පරාවර්තන තිරයක් මත ප්‍රක්ෂේපණය කරන ලද දර්ශන ටිකක් කිව්වොත් නිවැරදි. මොකද අනපේක්ෂිත කාලගුණය සහ ආලෝකකරණ වෙනස්කම් වලට අකමැති වීම නිසා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ දර්ශන ටික විශාල පරාවර්තන තිරයක් මත ප්‍රක්ෂේපණය කරමින් ස්ටුඩියෝ එකක් තුළ මේ දර්ශන රූගත කිරීමට කටයුතු කළා තියෙනවා. චිත්‍රපට අදර්ශනය වගේම සිනමාකරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ට මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. පිරිවැයාදික සංකීර්ණ පරිසරයන් ඉතා ලාභදායීව සහ කාර්යක්ෂමව සිදු කිරීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. සයිෆයි කතාවලට හෝ ෆැන්ටසි කතාවලට දෘශ්‍යමය වශයෙන් කැපී පෙනෙන පසුබිමක් ලබා දීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතාවේන වටපිටාවන් හෝ චරිත නිර්මාණය කිරීමේදී පරිගණකයෙන් නිර්මාණය කරන ලද රූපරාමු නැත්තම් CGI භාවිතා කරනවා වෙනුවට සැබෑ ස්ථාන හෝ සැබෑ චරිත වැඩි වශයෙන් යොදා ගැනීමේ ශිල්ප ක්‍රමයට තමයි පැට්‍රිකල් ඉෆෙක්ට් නැත්තම් ප්‍රායෝගික ප්‍රයෝග කියලා කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන CGI තාක්ෂණයේ නොමැති කාලයක 100%ක්ම පැට්‍රිකල් ඉෆෙක්ට් විතරක් භාවිතා කරලා තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම කලින් කතා කරපු CT scan photography කියන ටෙක්නික් එකත් front projection කියන ටෙක්නික් එකත් දැන් අපි කතා කරන පැට්‍රිකල් ඉෆෙක්ට් යටතටම ගන්න පුළුවන් වුණත් ඒ ශිල්පකම ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න ඕන නිසා තමයි මම වෙන වෙන මේවා කතා කරේ. ඒ කොහොම වුණත් 2001 Space Odyssey ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්පකමය භාවිතා කරපු තවත් අවස්ථා කිහිපයක් ගැන කතා කරනවා නම් අංක එක තමයි zero gravity illusion නැත්තම් ශූන්‍ය ගුරුත්වාකර්ෂණ මායාව. මේ දර්ශනයේදී අපට ශූන්‍ය ගුරුත්වාකර්ෂණයට ලක්වුණු පාවෙන පෑනක් දකින්න ලැබෙනවා. ඉතින් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ශූන්‍ය ගුරුත්වාකර්ෂණය අනුකරණය කිරීම සඳහා විශාල විනිවිද පෙරෙන වීදුරුවක් භාවිතා කරලා එම වීදුරුව මතු පිට මේ පෑන සවි කිරීමෙන් පසු වීදුරුව හෙමින් එහා මෙහා කැරකෙවීම සිදු කරලා තියෙනවා. අංක දෙක තමයි miniatures and models නැත්තම් කුඩා රූප සහ ආකෘති. සඳමතු පිට දර්ශන වගේම අභ්‍යාකාශ යානාවල සහ අභ්‍යාකාශ ෂටලවල දර්ශන කිහිපයක්ම අපට මේ ෆිල්ම් එක පුරාවට දකින්න ලැබෙනවා. ඉතින් CGI නැති කාලයක මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් පැට්‍රිකල් ඉෆෙක්ට් පමණක් භාවිතා කරමින් ඉතා විශිෂ්ට ගණයේ කුඩා රූප සහ විශාල ආකෘති හරහා එකල ප්‍රේක්ෂකයන්ට නැවුම් අභ්‍යාකාශ අත්දැකීමක් ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. උදාහරණ විදිහට ඩිස්කවරි 1 අභ්‍යාකාශ යානය අඩි 54ක් දිග ආකෘතියක් තුළ සවිස්තරාත්මක නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා වගේම සඳමතු පිට ඇති ක්ලැවියස් කඳවුර මහා පරිමාණයෙන් විහිදුණු කුඩා ආකෘතියක් තුළ නිර්මාණය කරන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ඇතුළු ඔහුගේ කණ්ඩායම සමත් වෙලා තියෙනවා. අංක 3 තමයි රොටේටිං සෙට් නැත්තම් භ්‍රමණය වන කට්ටල. ඩිස්කවරි 1 අභ්‍යාකාශ යානය තුළ අපට දකින්න ලැබෙන මේ දර්ශනයේදී කෘතිම ගුරුත්වාකර්ෂණ බලයක් පෙන්වීම සඳහා භ්‍රමණය වන විශාල ආකෘතියක් අලුතින්ම ගොඩනගන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කටයුතු කරලා තියෙනවා. මොකද මේ දර්ශනයේදී ස්ථාවර මතු පිටම් මත වක්‍රාකාරව දුවන් යන නැත්තම් කෘතිම ගුරුත්වාකර්ෂණ බලයකින් දුවන් යන ඩොක්ටර් ෆ්‍රැන්ක් පෝල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ සඳහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කිසිදු අස්ථාවරභාවයක් ඇති නොකරන මන්දගාමී වේගයකින් ඒ කියන්නේ මේ ෆිල්ම් එකට අනුව ගුරුත්වාකර්ෂණ බලය අනුකරණය කිරීමට ප්‍රමාණවත් තරම් වේගයකින් භ්‍රමණය වන යාන්ත්‍රික කට්ටලයක් සමග කැමරාවද භ්‍රමණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි බැලූ බැලමටම ඩොක්ටර් ෆ්‍රැන්ක් පෝල් අපට බිත්තිය මත දුවන් යනවා වගේ දකින්න ලැබෙන්නේ. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම ප්‍රොඩක්ෂන් ඩිසයින් පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්පකමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. කතාවට අව්‍යාජ බවක් නැත්තම් යථාර්ථයෙන් වෙන් නොවූ හැඟීමක් ලබා දීමට මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. අමතක නොවන දර්ශන නිර්මාණය කිරීමට මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. විශාල ප්‍රේක්ෂක ඇගයීමක් ලබා ගැනීමටත් මේ ශිල්පකමය භාවිතා කරන්න පුළුවන්. කතාවේ එන ක්‍රියාවන් වලට සංවාද වලට ගැටුම් වලට වගේම අනෙකුත් දර්ශන වලට හිතාමතාම නිශ්චිත කාල සීමාවක් සහ අනුපිළිවෙලක් ලබා දීමේ ශිල්පකමයට තමයි රිතමික් පේසිං නැත්තම් රිද්මානුකූල වේගය කියලා කියන්නේ. ඒ වගේම මේ ශිල්පකමේදී වැඩියෙන්ම ෆිල්ම් එඩිටින් එක ගැන කතා කරත් කතාවේ එන දෙබස්
දෙබස් අතර ඇති විරාමයන්, චරිතවල හැසිරීම්, එම හැසිරීම් පෙන්වන කැමරා ඇන්ගල් සහ විවිධ ශබ්දයන් කියන මේ සියල්ලක්ම කතාවේ පේසින් එක නැත්තම් කතාවේ වේගය තීරණය කරන්න සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා කිව්වොත් නිවැරදි. ඉතින් 2001 A Space Odyssey ෆිල්ම් එක හරහා මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරපු අවස්ථා ගැන කතා කරනවා නම් අංක එක තමයි The Dawn of Man Sequence නැත්තම් මිනිස් ආරම්භයේ අනුපිළිවෙල. විනාඩි 20ක පමණ කාලයක් දිව යන මේ ආරම්භක දර්ශනය රිද්මයානුකූල වේගයකින් ඉදිරිපත් කරන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. මොකද අධ්‍යක්ෂකවරයා මේ දර්ශනය ආරම්භයේදීම ප්‍රධාන කුමන්ත්‍රණය ප්‍රේක්ෂකයාට ඉක්මනින්ම මතු කර පෙන්වන්න උත්සාහ නොකර මන්දගාමී සංස්කරණයන් හරහාත් ස්වාභාවික ශබ්දයන් හරහාත් ප්‍රේක්ෂකයාට ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳවත් එහි සිටි මානවයන් ජීවත් වුණු ආකාරය පිළිබඳවත් ගැඹුරු සජීවී අත්දැකීමක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ දර්ශනය අතුරුතුරේදී ප්‍රේක්ෂකයාට මොනොලිත් එක පෙන්වනවත් එක්කම ඩිසනන්ට් මියුසික් ස්කෝර් එකක් නැත්තම් නොසන්සුන්කාරී සංගීත ලකුණක් භාවිතා කරමින් මේ දර්ශනය ආරම්භයේ තිබුණු රිද්මය යම් තාක් දුරට වේගවත් කර ප්‍රේක්ෂකයාට මොනොලිත් එකේ ඇති අద్භූත බව පෙන්වන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් කළා තියෙනවා. එවගේ මේ දර්ශනය අවසානයේදී ප්‍රේක්ෂකයාට මානව පරිණාමයේ ආරම්භය ගැඹුරින් පෙන්වීමට මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ඉක්මන් කැපීම් සහ මන්දගාමී චලිත භාවිතා කරමින් ඉතා ජනප්‍රිය ජර්මන් සංගීතඥයෙක් වන මිස්ටර් රිචඩ් ස්ට්‍රෝස්ගේ විශිෂ්ට සංගීත ලකුණක් යොදා ගන්න කටයුතු කරලා තියෙනවා. අංක දෙක තමයි The Space Travel Sequence නැත්තම් අභ්‍යාකාශ ගමන් අනුපිළිවෙල. මේ ෆිල්ම් එක පුරාවටම අපිට දකින්න ලැබෙන සියලුම අභ්‍යාකාශ දර්ශන මන්දගාමී වේගයකින් සංස්කරණය කරන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කටයුතු කරලා තියෙනවා. මොකද මේ අභ්‍යාකාශ දර්ශනවලදී මිස්ටර් ස්ටැන්ලි කුබ්රික්ට අවශ්‍ය වුණේ මන්දගාමී කැපීම් හරහා ප්‍රේක්ෂකයාට අභ්‍යාකාශය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැත්තම් අභ්‍යාකාශයේ විශාලත්වය සහ එහි හුදකලා බව පිළිබඳ යථාර්ථයෙන් ඈත් නොවූ නැවුම් අත්දැකීමක් ලබා දීමට. අංක 3 තමයි The HAL 9000 Conflict නැත්තම් HAL 9000 සමග ගැටුම. මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් ප්‍රේක්ෂකයාට අනපේක්ෂිත ආතතියක් ලබා දීම සඳහා මේ දර්ශනයේ ආරම්භයට සාපේක්ෂව අවසානයේ රිද්මානුකූල වේගය වෙනස් කරමින් ගොඩනගන්න සමත් වෙලා තියෙනවා. මොකද මේ දර්ශනය ආරම්භයේදී ඩොක්ටර් ඩේව් බෝමන් සහ HAL 9000 පරිගණකය අතර ඇතිවන සරල සංවාද හරහාත් ලබා දී ඇති දිගු නිහඬියාව හරහාත් මන්දගාමී රිද්මයක් දර්ශනයට ලබා දෙන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් කටයුතු කරලා තිබුණත් මේ දර්ශනය අවසානයට යද්දී ඩොක්ටර් ඩේව් බෝමන්ට HAL 9000 පරිගණකය කෙරෙහි ඇතිවන අවිශ්වාසය නිසා ඩොක්ටර් ඩේව් බෝමන්ගේ සංවාද හරහාත් ඔහු හුස්ම ගන්නා ශබ්දය හරහාත් ලබා දී ඇති කැමරා මූවමන්ට්ස් හරහාත් මේ දර්ශනයට අවශ්‍ය රිද්මානුකූල වේගය වැඩි කර ඉක්මන් ප්‍රේක්ෂක ආතතියක් වගේම සැකයක් ගොඩනගන්න මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සමත් වෙලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම චිත්‍රපට සංස්කරණය පිළිබඳ ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ටම මේ ශිල්ප ක්‍රමය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මම කියන්නම්. කතාවේ වේගය අඩු කරමින් ප්‍රේක්ෂකයාට චිත්තවේගී හැඟීම් ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. කතාවේ වේගය වැඩි කරමින් ප්‍රේක්ෂකයාට උද්වේගකාර ආතතියක් ලබා දීමට මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ගැඹුරු ආඛ්‍යාන කොටස් පැහැදිලි කිරීමටත් මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. අවසාන වශයෙන් 2001 A Space Odyssey ෆිල්ම් එක කියන්නේ නූතන සිනමාවේ තාක්ෂණික සීමා අභිභවා ගියපු කිසිදා නොමැකෙන එඩිතර වික්‍රමාන්විතයක් කිව්වොත් නිවැරදි. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන සමස්ත අභ්‍යාකාශයේම බර ප්‍රේක්ෂකයා උරහිස මතින් තැබූ මේ දැවැන්ත නිර්මාණය සිනමාවේ කීර්තිමත්ම අධ්‍යක්ෂකවරයා වන මිස්ටර් ස්ටැන්ලි කුබ්රික් සහ කීර්තිමත්ම බ්‍රිතාන්‍ය ජාතික විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වන සර් ආතර් සී ක්ලාක් විසින් තමයි රචනා කරලා තියෙන්නේ. ඉතින් මිස්ටර් ස්ටැන්ලි කුබ්රික්ගේ හැකියාව ගැන ගොඩක් දේවල් කතා කරන්න තිබුණත් මේ කතා කරපු ප්‍රමාණය චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ප්‍රමාණවත් වුණා කියලා මම හිතනවා. ඒ වගේම මේ හැම ශිල්ප ක්‍රමයක්ම තවත් ශිල්ප ක්‍රමයකට හෝ ශිල්ප ක්‍රම කිහිපයකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා මට සමහර ශිල්ප ක්‍රම වලට එකම උදාහරණ අරගන්න සිද්ධ වුණා. ඒ කොහොම වුණත් මගේ අරමුණ චිත්‍රපට ගැන ඉගෙන ගන්න කැමති සෑම කෙනෙක්ට මේ ෆිල්ම් එකේ තියෙන
ශිල්පකම ටික පැහැදිලි කරලා දෙන එක නිසා මේ වීඩියෝ එක ඒ අයට ගොඩක් උදව් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම තව මොන හරි දේවල් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඔයගොල්ලන්ට සුබ දවසක්.